අපේ එළියේ තියෙන මේසේ උඩ හැදිලා තියෙන්නේ. යට ලී කුඩුනේ තියෙන්නේ ඒව පලාගෙන පැලිලා තියෙන තැන්වලින් ඩිම්මල් වගේක් ඇවිල්ලා. හරිම ලස්සන කලාත්මක සුගත එකක් වගේ පේනවා. හරිම අමුතු. ලං කරලා ගත්තාම හරි චිත්‍රයක් වගේ පේනවා. කැමරාවකින් ගත්තොත් ලස්සන පේනවා. यहाँ पे मैंगोई पिंकुई मैंगो පාරේ ඉඳලා ඇවිල්ලා ගියේම නෑ. කොච්චර යවන්න දුවත් ගියේම නෑ. මෙහෙම හිටියා. ඒ කියන්නේ උඹලට ඕන නම් ඵලයන් මම යන්නේ නෑ කියන වගේ හිටියේ. ඇඟේ කටුව කාලා ගන්න දෙයක් නැතුව. කිනිතුළු වැහි වැලා. ඉතින් බේත් දුන්නා නේ කොහොම හරි. ඒ පෙතියම දෙන්න හොඳ නැහැ කිව්වට ඉතින් මුන් මෙක්ක කාලා දහ දුක් විඳිනවා බලන් ඉන්න පුළුවන්ද? දැන් ඉතින් ඔය ඉඳ අපුරුත් ඒද මැංගෝ ඔව් මැංගෝ යාගෙන නම් හරිනේ පින්ක් අපේ ගෙදර හිටපු පූසියන්ගේ පැටවුවේ මේ දෙන්න හරි යාළු. යාළු වුණාට කමන්නේ කවා ගන්න එපා. බලන්න යාළුකම්. වල්දියෙන් දරා ඔක්කො කටේ ගාව. මොකක් හරි ඥාති සම්බන්ධයක් ඇති නේද? පාරේ ඉඳලා ඇවිල්ලා ගන්න බෑ කියලා කොච්චර මේ අපේ තාත්තා එහෙම ගහලා පන්නන්නකො ගේ වටේ පන්නන්නේ ඒ ගියේ. ඇඟේ වණයක් වගේ තුවාල තිබුණා. ඉතින් මේ ඉස්සර මෙහෙම ඉන්න බෑ මේ ඉති දිගේ කිරි තුල්ලු. ඉති වැහෙන්න ගින්න තුල්ලු නගිනවා. පස්සේ තමයි අපි දැනගත්තේ ඒවට බේත් තියනවා මෙහෙමයි කියලා. එනල්ලා දුන්නා ඉතින්. දැන් ඉන්නවා ඉතින් ලස්සනට. නේද මැංගෝ? ඔව් ඉන්නනේ බාන. ඔව්. ඒ අපිට හරි ආදරේ. හරි හොඳයි. බුරනවා ඉතින්. හපා ගන්න නෑ ඉතින් බුරනවා. අප්පයි දන්නේ ඉතින් හපලා පොත් බලන්න ඕන. කොහොමද අපිට හපන්න නැතුව වෙන කාට හරි අපන්න කමන්නේ.